පහේ ශිෂ්‍යත්වයට දවස් 10යි. මේ වීඩියෝ එක ශිෂ්‍යත්වයට උදව් කරන අම්මා හෝ තාත්තලාට. ඊට අමතරව විභාගයට කලින් දවසේ සහ විභාගේ දවසේ කොහොමද හැන්ඩල් කරගන්න කියලත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. දැන් අහගන්න years list එක. මේ දවස් 10 දරුවට years කරන්න ඕන දේවල් තමයි දැන් මම මේ කියන්නේ. දරුවගේ overall examination strategy එක. ඒ කියන්නේ දරුවා විභාගය හැන්ඩල් කරගන්න ක්‍රමවේදය ඔයාලා දැනටම අවුරුද්දක් හමාරක් ප්‍රැක්ටිස් කරලා ඇති. ඒ කියන්නේ එයා පේපර් එකක් ගත්තට පස්සේ MCQ පේපර් එකයි ලියන පේපර් එකයි කරන ක්‍රියාවලිය මම මේ කියන්නේ. ඒක තමයි ස්ට්‍රැටජි එක කියලා. ඔයාගේ දරුවට හදලා දීපු ස්ට්‍රැටජි එක සහ ඔයාලා තීරණය කරලා තියෙන ස්ට්‍රැටජි එක ගුරුවරයෙක්ගෙන් කාගේ හරි ඉගෙනගෙන ඒ ස්ට්‍රැටජි එක ගැන නිතර සිහි කරන්න, ඒ විදිය ප්‍රැක්ටිස් කරන්න. ඒ ස්ට්‍රැටජි එක කන්ක්ලූසිව්ලි මම මෙහෙමයි කරන්න කියන එක ප්‍රැක්ටිස් කරන දවස් 10 තමයි මේක. එතකොට එයාට විභාගෙට ගියාට පස්සේ විභාගේ ෆස්ට් රීඩින් එක කරාට පස්සේ එයාට ස්ට්‍රැටජි එක ගැන හිතන්න දෙයක් නැහැ. එයා කෙලින්ම මේ ස්ට්‍රැටජි එක ඇප්ලයි කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒකින්ද මේ කාලේ තමයි එක්සැමිනේෂන් ස්ට්‍රැටජි එක ප්‍රැක්ටිස් කරන කාලේ. අනිත් එක පුළුවන් නම් ඔයා එක්සැමිනේෂන් මොමන්ටම් එක ප්‍රැක්ටිස් කරන්න. දරුවට සුදු ඇඳුමක් අඳලා එක තැනක වාඩි කරලා සපත් දෙක දාලා පේපර් එකක් කරවන්න. ඒ පේපර් එකේ ලකුණු බලන්න යන්න එපා. නමුත් එයා එක්සැමිනේෂන් මොමන්ටම් එක කියන එක පුරුදු වෙන්න මෙන්න මේ වගේ දෙයක් කරොත්. එයා ඉස්කෝලේ අඳින සුදු ගවුම හෝ සුදු ඇඳුම පරණ එකක් හරි අඳලා ගෙදරදි කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඉතා වැදගත් දෙයක් මේ කාලෙදි. ඊට අමතරව මේ දවස් ටිකේ කියලා දෙන්න යා හොඳ පාසලකට ගියාම තියෙන වැදගත්කම. හොඳ යාළුවෝ ඇසුරක්, හොඳ සමාජයකට ගියාම, හොඳ අධ්‍යාපනය දෙන ඉස්කෝලයකට ගියාම, ප්‍රසිද්ධ නමක් තියෙන ඉස්කෝලයකට ගියාම කොච්චර දේවල් තියෙනවද කියලා. ක්‍රීඩාව, අමතර දේවල්, දැනුම ලබා දෙන වැඩසටහන්, ඊට අමතරව ගුරුවරුන්ගේ දැනුම අවබෝධය, මේ විදියට ඒ දරුවන්ට ඒ ලෝකය ගැන නිතර දෙවෙල කතා කරන්න මේ දවස් 10 ඇතුළත. ඒකෙන් එයාට පහේ ශිෂ්‍යත්වයට අර්ජ් එකක් ඇති වෙනවා. ඒ මයින්ඩ් ඇන්ඩ් බොඩි එකට ওই මැසේජ් එක දුන්නාට පස්සේ මයින්ඩ් එක තීරණය කරනවා ඇඟලවා මේ වැඩේ කරවන්න. අන්නේ ක්‍රියාවලිය තමයි එතනින් වෙන්නේ. ඊළඟට දරුවා මේ අවුරුද්ද දෙකේම කරපු කටු වැඩ ටික, කරපු පොත් ටික, පාස් පේපර් බුක්, ඒ ටික ඔක්කොම එක තැනකට අරගෙන දරුවත් එක්ක ඒ ගැන බලලා සතුටු වෙන්න. ඒක අම්මා හරි තාත්තා හරි කරන්න ඕන දෙයක්. අපි මෙච්චර වැඩ කරා, මෙච්චර කාලයක් පන්ති ගියා, මේ වගේ වැඩ කරා කියලා ඉතා hina වෙවි සතුටින් විනෝදෙන් ඒ ටික සිහිපත් කරන්න. අවුරුදු දෙකක හිස්ටරිය මතක් කරන්න. මෙච්චර පොත් ගොන්නක් අපි කළානේ තියෙන්නේ කියන විශ්වාසය දරුවගේ ඔළුවට දෙන්න. ඒ විශ්වාසය හොඳටම ප්‍රමාණවත් දරුවා ඉහළ ලකුණක් ලබා ගන්න. ඊට අමතරව දවසේ එක වෙලාවක් තියාගන්න ෆැමිලි ටයිම් එකක්. ඒ වෙලාවේ හැමතිස්සෙම කතා කරන්න ඕන දරුවගේ අවුරුදු දෙක ඇතුළත වෙච්ච කියවීමේ වැරදි නිසා වෙච්ච අතපසුවීම, වේගය නිසා වෙච්ච අතපසුවීම, කරුණු කාරණා අමතක වීමෙන් වෙච්ච අතපසුවීම, මේ වගේ විභාගවලදී සහ පේපර්ස් කරද්දී මේ Tamanට වෙච්ච අතපසුවීම් ගැන මතක් කරලා hina වෙවි කතා කරන්න. මේ විභාගෙදී වාට මෙහෙම වෙලා මෙච්චර ලකුණු අඩු වුණා මතකද? අන්න එහෙම ඉතා සතුටෙන් hina වෙවි මතක් කරන එක තමයි මේ වෙලාවේ කරන්නේ. එතකොට ඔයාලා එහෙම කාරණාවක් දෙකක් මතක් කරනකොට දරුවත් ඒව මතක් කර කර කියන්න පටන් ගන්නවා. අන්න ඒක ඉතාමත් හොඳයි. දරුවට ඒ මතක් කරලා දෙනවා. එයාගේ මනසට කියන පණිවිඩේ මේ විභාගයේදී මම මේ අතපසුවීම් සියලු දේම වැඩපවත්වගෙන තමයි මේ විභාගේ පැය ගන්න හැන්ඩල් කරගන්නේ කියලා. ඒ පණිවිඩය දෙන්න මේ අන්තිම දවස් ටිකේ නිතර දෙවේල කරන්න. අනිත් එක දරුවට පුදුම විශ්වාසයක් ලබා දෙන්න ඕන අම්මා තාත්තා මේ දවස් 10 ඇතුළත. දරුවට කියන්න ඔයා මේ විභාගේ පාස් වුණා නැතත් ඔයා ජීවිතේ හොඳ තැනකට ගෙනියන වගකීම අපි බාර අරන් ඉන්නේ. අපි ඒක කරනවා. ඔයා මේ විභාගයෙන් මොන ප්‍රතිඵලය ගත්තත් ඔයාගේ ගමන මම සාර්ථක කරලා දෙනවා කියලා දැඩි විශ්වාසයක් අදිෂ්ඨානයක් දෙන්න දෙමව්පියෝ විදියට ඔයා ඒ විශ්වාසයේ අදිෂ්ඨානය එයාට ලොකු ශක්තියක් වෙනවා විභාගෙට ගිහිල්ලා විවෘත මනසකින් හොඳ මනසකින් විභාගෙට මුහුණ දෙන්න. ඊට අමතරව අමතක කරන්න එපා. ඝන ආහාර දෙන්න එපා. ලොකුවට කෑම දෙන්න එපා. විභාගෙට යන්න කලින් බත් පටවල යවන්න එපා. දරුවට පුළුවන් තරම් සුප් වගේ ලයිට් කෑම ಜಾති ටිකක් දෙන එක තමයි ඊටාම හොඳ. ඊට අමතරව පුළුවන් නම් ඔය අන්තිම දවස් 10 උණු බීම ಜಾති වලට දරුව පුරුදු කරන්න. කොෆී තමයි හොඳම දේ, කැෆේන්. ඒතකොට දරුවට වෙහෙස මහන්සි අඩුයි. පුළුවන් තරම් උණු ಜಾති දෙන්න. විභාගයට යන්න කලිනුත් උණු ಜಾති දෙන්න. ඒ මොකද දරුවාගේ බොඩි ටෙම්පරේචර් එක රූම් ටෙම්පරේචර් එකේ තියන්න. ඒ කියන්නේ දරුවා දැඩි සීතලකත් නැතු, දැඩි රස්නෙකුත් නැතිව විභාගෙට මුහුණ දුන්නොත් එයාට හොඳ මතකයේ ආවර්ජනය කිරීමේ හැකියාවක් නිසා ටයිමින් තියාගන්නව සහ එයාට රිකෝල් වෙනවා. එතකොට එයාගේ ටයිම් වේස්ට් වෙන්නේ නැහැ.
ওই වගේ කාරණා මත ඒ එක්සැමිනේෂන් මොමන්ටම් එක එයාට හරියටම හැන්ඩල් කරගන්න මයින්ඩ් එකට ඕන ශක්තිය බොඩි එකෙන් දෙනවා මේ හරි ටෙම්පරේචර් එකේ ඇඟ තිබීමෙන්. ඉතින් ওই කාරණා ටිකත් එක්ක ඔයා පවුලක් වශයෙන් මූලික කඩයිම පැනගනී කියලා මම විශ්වාස කරනවා. මොනවා හරි තියෙනවා නම් පුද්ගලික මැසේජ් එකක් දාලා අහගන්න. good luck.